එක්තරා කතාවක් තියෙනවා අහලා තියෙනවද නැහැ මේ එක රජ කෙනෙක් ඉඳලා දින මෙන්න මේ රජ කෙනාට තිබිලා තියෙන අන්තපුරයක්. මේ අන්තපුරයක් තිබිලා තියෙන රජතුමා දවසක් මේ සේවිකාවක්ට කියනවා කැවුම් වගේක් හදන්න පිටි ටිකක් කොටන්න කියලා. ඉතින් ඒ කාලේ වංගෙඩි තිබිලා තියෙනවා. ඉතින් ඒ වංගෙඩියකට දාලා පිටි ටික කොටනවා. ඉතින් මෙන්න මේ සේවිකාව වංගෙඩියට දාලා පිටි කොටන දිහා මේ රජතුමා බලන් ඉන්නවා. මේ සේවිකාවේ අතේ තියෙනවා වලලු 4ක්. අත් දෙකට වලලු 2 ගානේ දාලා වලලු 4ක් තියෙනවා. මේ සේවිකාව වංගෙඩිය කොටද්දී අර වලලු එකින් එක වදිනවා. මේ වලලු දෙක වදිනවා. සද්ද ඇහෙනවා ඒ රජතුමාට. මේ රජතුමා මේක දිහා බලන් ඉඳලා කල්පනා කරනවා මමත් හරියට මෙන්න මේ වලලු වගේ තමයි. ඒ කියන්නේ තනියෙන් මමත් කාලයක් හිටියා. මං තනියෙන් හිටපු කාලේ මට කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. බැඳීම් නැති කාලේ මට ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මේවා රකින්න ඕනි කියලාවත් එහෙම මොකුත් ප්‍රශ්න තිබ්බේ නැහැ. හැබැයි මමත් කාලයක් තිස්සේ ලොකු වුණාට පස්සේ මමත් විවිධාකාර බැඳීම් හදාගත්තා. කසාද බැඳා, අන්තක්පුරයක් පවා ගත්තා. ඉතින් අර වලලු දෙක සද්ද වෙනවා වගේ මමත් මේ බැඳීම් හදාගත්තට පස්සේ තනියෙන් ඉන්න කාලේ තනියෙන් හිටියා. ඊට පස්සේ බැඳීම් හදාගත්තට පස්සේ පුදුමාකාර කරදර ගොඩක් ආවා. හරියට අර එක වලල්ලක් තියෙද්දි කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ. හැබැයි වලලු දෙකක් තියෙද්දි මේ වලලු දෙක වදිනවා. ටාන් 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 ගාලා වදිනවා. ඉතින් අන්නේ වදිද්දී රජතුමා කල්පනා කරනවා මමත් මෙන්න මේ වගේම බැඳීම් ටිකක් හදාගෙන පුදුමාකාර දුකක් විඳිනවා කියලා. මෙන්න මේ අතරේ මේ සේවිකාව පිටිකොටන එක දිහා රජතුමා බලන් ඉන්නවා දකින්නවා මේ අන්තපුරේ ඉන්න අගබිස්සව දකින්නවා. ඊට පස්සේ අගබිස්සව කල්පනා කරන මේ රජතුමා සේවිකාව දිහාත් බලන් ඉන්න මෙච්චර අන්තපුරයක් තියෙනවා. මේ මෙච්චර බිරින්දෑවරු ඉතින් මේ සේවිකාව දිහාත් බලන් ඉන්නවනේ කියලා දුවගෙන ඇවිල්ලා අර පිටිකොටන ඒ කාන්තාවගෙන් මේ වංගෙඩිය කොටන්න එපා කියලා අයින් කරලා එයා කොටන්න පටන් ගන්නවා. එයා කොටන්න පටන් ගත්තට පස්සේ දැන් මේ රජකුමාරිගේ එහෙමත් නැත්නම් මේ ඉන්න බිසවගේ තියෙන අතේ වලු සංඛ්‍යාව වැඩි. ගොඩාක් වලු තියෙනවා. ඉතින් මේ බිසව වංගෙඩිය කොටන්න පටන් ගත්තට පස්සේ අර වලලු ඔක්කොම සලසලාං ගාලා සද්ද හෙන්න පටන් ගන්නවා. දැන් රජතුමා බලන් ඉන්නවා ඒක දිහා. ඒක දිහාත් බලාගෙන ඉඳලා රජතුමා කල්පනා කරනවා එක බැඳීමක් තියෙද්දි හරියට අර වලලු සාමාන්‍ය වලලු දෙක තියෙද්දි ඒ වලලු දෙක වදිනවා වගේ. ඉතින් බැඳීම් ගොඩාක් තියෙද්දි අර ඔක්කොම වලලු සද්ද වෙනවා වගේ මේ බැඳීම් ගොඩක් තියෙද්දි පුදුමාකාර කරදරයක් තියෙනවා. පුදුමාකාර දාහයක් තියෙන පුදුමාකාර දුකක් තියෙන මේ වලලු ඔක්කොම හෙල්ලෙනවා වගේ මමත් මේ හදාගත්ත බැඳීම් ටික ඔක්කොම එකට වුණාට පස්සේ මට පුදුමාකාර අසහනයක් තියෙන මට පුදුමාකාර දාහයක් තියෙන මට පුදුමාකාර දුකක් තියෙන කියලා මෙන්න මේ රජතුමා තේරුම් ගන්නවා මේ වලලු ටික දිහා බලන් ඉඳලා. ඊට පස්සේ මේ වලලු ටික දිහා බලන් ඉඳලා මේ රජතුමා මේ කාරණාව තේරුම් අරගෙන රජතුමා රජකම අතෑරලා වනගත වෙනවා. බවුන් වඩලා මෙන්න මේ සසරෙන් ඈතර වෙනවා කියලා හිතාගෙන. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ සංසාරේ අපිත් විවිධාකාර බැඳීම් හදාගෙන පුදුමාකාර දුකක් 10ක් විඳ මේ සසර යනවා. තාම තේරෙන්නේ නැහැ අපි දුකක් විඳින්නේ කියලා. ඉතින් ඒ රජතුමාට ප්‍රඥාව තිබ්බ නිසා මොලයක් බුද්ධියක් තිබ්බ නිසා රජතුමාට හිතුණා මම තනියෙන් ඉන්න කාලේ මට කිසිම ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. නමුත් බැඳීම් හදාගත්තට පස්සේ මට පුදුමාකාර ප්‍රශ්න ගොඩක් ආවේ. ඒක එයා තේරුම් ගත්තේ අර එක වලල්ලක් තියෙද්දි කිසි ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. වලලු දෙකක් වුණාට පස්සේ තමයි මේ ප්‍රශ්න ටික පටන් ගත්තේ. ඒ වගේම වලලු දෙක 3 4 5 වැඩි වෙන්න බැඳීම් වැඩි වෙන්න ප්‍රශ්න වැඩි වුණා මිස ප්‍රශ්න අඩු වුණේ නැහැ කියලා තේරුම් අරගෙන මෙන්න මේ රජතුමා මෙන්න මේ සසරෙන් ඈතර වෙන්න කටයුතු කරනවා. ඒ වගේ අපිත් කල්යාණ මිත්‍රයෙක්ගෙන් හෝ මේ ධර්මය අහලා තේරුම් අරගෙන මේකෙන් ඈතර වෙන්න කටයුතු කරනවා.